ඔයාට කොහොමද කියලා මම දන්නවා. ඒක ගොඩක් අමාරුයි. ඒත් අපි ධෛර්යමත් වෙන්න ඕනේ. ඔය ඇස් දෙකේ මාවමයි පේන්නේ මිහිනේ අපි විතරයි ඉන්නේ. මොකද බං ඔහොම බලන්න. මමයි පිම්පොන්ගේ මේ පොඩි වැඩකට වැස්සා. ජීවිතය ජය ගන්න වෙර දරන නොපසුබට තරුණයෝ දෙන්නෙක්. ප්ලෑන් එක රෙඩි. Shake it Vihas! පොඩි නෙවෙයි නංගි මූ දැන් මාක් සකර්බර්ග්ට අභියෝගයක් Facebook page එකකුයි TikTok එකකුයි ගැහුවා විතරයි. අම්මෝ. මෙයාට තියෙන හදිස්සිය නම් බලලා හොඳ කුරියර් එකකට ඕඩර් ටික දාමු. මේ ඔක්කොම මගේ පිටේ පටවලා උඹ යන්නේ කුමාරයා වගේ නේද? මගේ කොන්ද කඩෙනවෝ. මේ පෙට්ටි ටික ගෙනල්ලා මගේ කොන්ද නම් ඉවරයි මිස්. පිස්සු ජගත්තයි මේකට කඩකුලී නෑ කරන්ට් බිල් නෑ ලොකු ස්ටාෆ් එකක් නෑ ඔන්ලයින් කරන්න. වියදම් ගොඩක් අඩුයි. ඒක ඇත්ත. ඊළඟ ඕඩර් ටිකක් දැම්මම තමයි පින්කි එක ගිහින් ෆන් එකක් ගන්න වටින්නේ බං. හරි හරි. මේක අලවන්න දෙන්න අපි සෙට් වෙලා යමු. අපේ ඩිලිවරි දවස් 3කින් කරනවා. හැබැයි COD සල්ලි සති 2කින් තමයි සර්ගේ account එකට වැටෙන්නේ. පාසල් රිටර්න් වුණත් ඒ ගාස්තුවත් සර් ගෙවන්න ඕනේ. පැහැදිලි නේද? කිසි අවුලක් නෑ මිස්. ඔය මූනේ ලස්සන දැක්කාම මේ හදවත ඔයාටම දීලා සතියක් එනවා ඔය පාසල් ගිහිල්ලා කෝ අපේ සල්ලි කස්ටමර්ලා අපිට බannනවා බඩුව ආවේ නැහැ කියලා මට දැම්ම මැනේජර්ව හම්බෙන්න ඕනේ. පොඩ්ඩක් ඉවසන්න මහත්තයා සිස්ටම් එකේ පොඩි අවුලක් තියෙනවා. අපි ඒක චෙක් කරනවා. අයියෝ කෙලුණා අපේ ෂර්ට් බිස්නස් එක අර ගොන් මැනේජර් ගැනි ඊයා මොන කුරියර්ද බම් මේවා අපි ඉවරයි විහස්තයි කියලා බලයි අපි ඉවරයි රෙදි දැන් ඔක්කොම ඉවරයි. අපේ තාත්තලා මාව වෙන කෙනෙක්ට බන්දලා දෙන්න යන්නේ. දෙන්න මම කිව්වේ ඇත්ත. මාව හොයන්න එපා. මල්සරා විදිනවා කීවාට ඌ තාම මට විද්දේ නෑ බං. ඌ විදින්න නැති බං. ඒත් ඌගේ ඊතලෙත් අර කුරියර් එකේම හිර වෙලා ඇති. මස්කොට්ලා ළමයින්ට විහිළු කරන සතුටු හඬවල් අම්මට සිරි. යුරේකා යුරේකා මචං විහස් අල්ලගනින් මාව මම එනෝ